ආයුබෝවන් හැමෝටම සුබම සුබ ලස්සන දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ විශ්වයේ සුබවාදී විශ්ව කිරණ විශ්ව ශක්තිය ආකර්ෂණීය වෙලා වාගේ ජීවිතය දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මයි මාසය කියන්නේ නිකම් මාසයක් නෙවෙයි. මේ මාසෙ පුරාම හැම දවසක්ම බලවත් විශ්වයේ දොරටු විවර වෙන විශේෂ කාල සීමාවක් මේ මයි මාසෙ කියන්නේ. මේ මාසෙ පුරාම ඔය හරියටම මේ දේවල් කරොත් ඔයාට පුළුවන් වේවි ඊළඟ කාලේ පුරාටම ඔයාගේ ජීවිතේ සුන්දරව ගත කරන්න සහ ජීවිතයට සුන්දරව මුහුණ දෙන්න. ඉතින් අද ඔයාගේ සුරදූතයන් ඔයාට පණිවිඩ ගෙනල්ලා තිනවා. ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්නේ කොහොමද? සුන්දර කරගන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් ජීවිතය කියන්නේ ඔයාගේ ලැබෙන හැම සතුටක්ම හැම ජයග්‍රහණයක්ම සමරන්න කියලා. ලොකු හෝ කුඩා සතුටින් සමරන්න පුරුදු වෙන්න කියලා. ඒ වගේම කවුරු හිටියත් නැතත් සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඔයා වෙනුවෙන් පුංචි තෑග්ගක් ගන්න ඔයා අමතක කරන්න එපා. ඒ වගේම ඔයා ආසම කෑමක් කන්න, ආසම තැන්වල ඇවිදින්න යන්න. මේ විදිහට ඔයාව සතුටින් තියාගන්න පුරුදු වෙන්න. ඔයාවම අගය කරන්න. ඔයාගේ හැකියාවන් ඔයා අගය කරන්න. ඔයාගේ අනාගතය ලස්සන කරගන්න මහන්සි වෙන්න, උනන්දු වෙන්න, කැපවීමෙන් වැඩ කරන්න. ඔයාට පුළුවන් තරම් දේවල් මේ මාසෙ පුරා නෙවෙයි මේ ජීවිත කාලය පුරාම ඉගෙන ගන්න. දන්නවද කවදා හරි ඒ වගේම ප්‍රයෝජන ගන්න දවසක් ඒවි. ඉගෙන ගන්න කිසිම දෙයක් කවදාවත් අහක දාන්න වෙන්නේ නැහැ. එදාට ඔයාට ගොඩාක් සතුට වෙන්න පුළුවන් ඔයාගේ හැකියාවන් ගැන. කාලේ රන්හා සමානයි කියනෝනේ ලස්සන ළමයි. ඒක නිසා කාලේ වටිනාකම නිතරම දකින්න. ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඔයාට හානියක් වෙන කිසිම දෙයකට පෙළඹෙන්න එපා. ඒ වගේ අයගෙනුත් ඔයා පරිස්සම් වෙන්න. ඇසුරු කරන්නත් එපා. ඔයාට එයාලව අවශ්‍ය නැතිනම් අයින් කරලම දාන්න ඔයාගේ ජීවිතේ. ඉතින් ඔයාට ගැළපෙන ඔයාගේ ভাইබ්‍රේෂන් එකට ගැළපෙන ධනාත්මක හොඳ අයම ඇසුරු කරන්න පුරුදු වෙන්න. ඔයාට ආදරය කරන තරමට තමයි ඔයාට හරි අපූර්ව ජීවිතයක් ලැබෙන්නේ. දන්නවද? ඔයාගේ සුරදූතයන් කියන්නේ ඔයාගේ ජීවිතය හරි අපූර්වට ලස්සන වෙන දවස් ඉදිරියට එනවා. කවුරු හරි ඔයාට කියනවා නම් ඔයාගේ ජීවිතය දැන් ඍණාත්මකයි, අසුබයි, ඔයාට හරියන්නේ නැහැ, ඔයාගේ කාලය හොඳ නැහැ, වෙලාව හොඳ නැහැ කියලා ඔයා කවදාවත් ඒ ගැන හිතන්න එපා. ඔයාගේ ජීවිතය කාටවත් වෙනස් කරන්න බෑ. ඔයාට හැර ඔයා විශ්වාස කරන්න. ඔයාගේ ජීවිතේ හැම දවසක්ම සාර්ථකයි කියලා. ඒ විශ්වාසය නැති ඔයාව සාර්ථකත්වයට ගෙනියන්න ඔයාට පුළුවන් නම් උදේම නැගිටින්න, ඇස් පියාගෙන ස්තුති වෙන්න. අලුත් දවසට, ඒ අලුත් උදෑසනට, ඒ ලස්සන උදෑසනට ඔයා නැගිටපු ගමන්ම ස්තුති කරන්න. හැම දවසක්ම සාර්ථක වුණා කියලා නැවුම් විශ්වාසකින් දවස පටන් ගන්න. ධනාත්මක වෙන්න. ධනාත්මක වචනම කතා කරන්න. අතීතයේ වුණු දේවල්, ඍණාත්මක දේවල් දාලා ගියාය. ඒ වගේ දේවල් මතක් කර විඳවන්න එපා. ඍණාත්මක දේවල් බලන්න එපා, අහන්න එපා, හිතන්න එපා. පුළුවන් තරම් ඒ වගේ ඈත් වෙන්න. දන්නවද? හැම දවසක්ම අලුත් වගේම ලස්සනයි. ඒ දවස ලස්සන කරගන්නෙත්, ඒ දවස කැත කරගන්නෙත් ඔයා තමයි. අපිට එන දවස ආයි කවදාවත් එන්නේ නැහැ. ඒක නිසා අලුත් දවසට ස්තුති කරන්න පුරුදු වෙන්න. ඒක ඔයාගේ ජීවිතේ පුදුමාකාර විදිහට වෙනස් කරනවා. මේ වචන හරිම බලවත්. මැජික් යෂ්ටියක් වගේ. ඔයාගේ ජීවිතේ සාර්ථකව ඉහළටම අරයි යනවා. බලන්නකෝ. දවසක මම මේ කීව දේවල් හරි කියලා ඔයාට හිතේ. ඔයාට මතක් වෙයි. ඒ වගේ මේ වෙනුවෙන් ඔයා වැඩ කල් දාන්න එපා. හැම වැඩක්ම සම්පූර්ණ කරන්න පුරුදු වෙන්න. දරුණුම හිත රිදවීමක් උනත් ඔයා ශක්තිමත්ව ඒක දරාගෙන නැගී සිටින්න. නැගිටින්න උත්සාහ කරන්න. කවුරු ඔයාව දාලා ගියත් ඒ ගැන හිතා දුක් වෙන්න, අඬන්න, වැළපෙන්න, විඳවන්න එපා. ගියාය ගැන හිතුවා කියලා, කල්පනා කරා කියලා, දුක් වුණා කියලා කිසිම තේරුමක් නැහැ. වෙන්නේ ඔයාගේ ශක්තිය, කාලය විනාශ වෙන එක විතරයි. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය තවත් ලස්සන කරගන්න, සතුටින් හැම දවසක්ම ගත කරන්න. ඉතින් ඒකට ඔයාට තියෙන්නේ ඔයා උදේම පාන්දර 4ට විතර ඇහැරුණාත් ඔයා ඒ වෙලාවට
ඔයාලට පුළුවන් ඔයාම හදාගත්ත ධනාත්මක ස්වයං යෝජනා ටිකක් හදාගෙන ඒ දේවල් හැමදාම කියන්න. එතකොට ඔයාගේ දවස ලස්සනට ගෙවෙයි, ධනාත්මක වෙයි, සතුටින් ගත කරන්න පුළුවන්. කවදාවත් ඔයාගේ ජීවිතේට දුකක් කරදරයක් එන එකක් නෑ. ඔයාට සතුටින් ඉන්න පුළුවන්. ඉතින් මම ඔයාට ධනාත්මක ස්වයං යෝජනා කිහිපයක් කියන්නම්. ඔයාට කැමති ආකාරයට ලස්සනට ඒවා හදාගෙන ඔයා උදේ හවස පුළුවන් නම් කියන්න. ඉතින් ඔයා මේ විශ්වයේ විශේෂ පුද්ගලෙක්. ඔයා ඒ විශේෂ නිසා තමයි ඔයාට මේ වීඩියෝ උනත් දකින්න ලැබුණේ. විශ්වය ඔයත් එක්ක. විශ්වය ඔයාව නිවැරදි මාර්ගයට ගන්න සූදානම් වෙනවා. ඔයාගේ ඉෂ්ට දේවතාවන් ඔයාව ආරක්ෂා කරනවා. ඔයා නිතරම යාළව මතක් කරලා යාළට ස්තුති කරන්න. ඔයා කරන පින් ඔයාගේ ඉෂ්ට දේවතාවුන්ටත් අනුමෝදන් කරන්න. ඉතින් ඔයාගේ ඉෂ්ට දේවතාව ඔයාව රැකගෙන ඔයාට යන මාර්ගය පෙන්නනවා. ඔයා ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මම ඔයාට ධනාත්මක ස්වයං යෝජනා කිහිපයක් කියලා දෙන්නම්. මම ලස්සනයි සහ ආකර්ශනීයයි. මම අන් අයට ප්‍රියමනාප සහ හැමෝගෙම ආකර්ෂණය දිනා ගන්නවා. මම කරුණාවන්තයි. මම නුවණක්කාරයි සහ බුද්ධිමත්. මේ ලස්සන උදෑසනට මේ සුන්දර උදෑසන මට ලබා දුන් මේ විශ්වයට ස්තුතියි. මේ සබහාදහමට ස්තුතියි. ඉතින් මම අද දවස සතුටින් සහ ශක්තිමත්ව කාලය ගත කරනවා. මෙන්න මේ විදිහට ඔයාට කැමති ආකාරයට ධනාත්මක ස්වයං යෝජනා හදාගෙන උදේ පාන්දර උදෑසන ඔයා විදුණු ගමන් ඔයා කියන්න. ඒ වගේම ඔයා නිින්දට යන්න මොහොතකට පෙර මේ ස්වයං යෝජනා කියන්න. ඔයා බලාගෙන ඉද්දි බලන්න ඔයාගේ ජීවිතේම හරි අපූර්වට වෙනස් වෙනවා.